Hi, good morning. ගොඩ දවසකට පස්සේ තමයි vlog එකක් කරන්නේ මේ විදිහට. ඉතින් ඇත්තටම වැඩත් එක්ක කරන්න කරන්න ආසාවෙන් ඉන්නවා. හැබැයි මොනවා හරි වෙලා මට රෙකෝඩ් කරගන්න වීඩියෝ කරගන්න අමතක වෙනවා. ඉතින් මට අද මතක් වුණා ඇයි මම අද vlog එකක් කරන්නේ නැද්ද කියලා. මොකද අද දවස මම මාරම බිසි වෙන දවසක්. මට හිතුණා ඔයාලත් එක්කත් මට පුළුවන් ටික රෙකෝඩ් කරලා හරි ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා දවසක් කියලා කියන්නේ මට තියෙනවා ලයිව් එකක් කරන්න. ඉතින් අද උදේ 8:00ට හැම සෙනසුරාදාම උදේ 8:00ට ITN එකේ ඔයාලා ආදරය කරන කෙනෙක් එක්ක ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ලයිව් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බලන්න හැම සෙනසුරාදාම උදේ 8:00 ඉඳන් 9:00 වෙනකන් ITN The Hangout ප්‍රෝග්‍රෑම් එක. අද ප්‍රෝග්‍රෑම් එකට එන ආටිස්ට් කවුරු වේද? මම මේක සර්ප්‍රයිස් එකක් විදිහට තියන්නම්. ඔයාලත් එක්කම ඇතුළට ගිහින් පෙන්නන්න අද එන්නේ කවුද කියලා. අද ඔයාලා ආදරය කරන එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම එනවා මගේ ප්‍රෝග්‍රෑම් එකට. අපි බලමු ඒ කවුද කියලා. මම අද ඇත්තටම මේකප් එක කරන්න චුට්ටක් කලින් ගියා. ඉතින් මගේ මේකප් එක අද පොඩක් කලින් ඉවර වුණා. අද මගේ ලුක් එකට සචිනි නාකන්දල තමයි අද මගේ මේකප් එක කරේ. හෑ මේකප් එක හරි ලස්සනට කරා. ඉතින් කාලය පොඩ්ඩක් කලින් ඉවර වුණ නිසා මම මගේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ආවා ITN එකට. තාම ඉන්නේ ඇතුලේ. තව පැය භාගයක් විනාඩි 40ක් විතර තියෙනවා. මොකද මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕන. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මම හිතුවා මම ඇතුලට යනවා කියලා. අද මම මගේ බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ එන ගමන් ස්පා එකෙන් මම ගොඩක් වෙලාවට ස්පා සුපර් මාකට් එකෙන් තලවතුකට ගොඩක් වෙලාවට මම කනවා මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා මේ ලයිව් එක තියෙන දවසට. මොකද එයාලගේ varieties ගොඩාක් තියෙනවා. මාරම හොඳ බ්‍රෙක්ෆාස්ට් මෙනු එකක් තියෙනවා. ශ්‍රී ලංකන් එතකොට වෙස්ටර්න් විදියට කරනවා කන්න කැමති අයට වෙස්ටර්න් ශ්‍රී ලංකන් මෙනු එකක් තියෙනවා. මම නම් හැමදාම ශ්‍රී ලංකන් මෙනු එක තමයි try කරන්නේ. මොකද ගෙදර ඉන්නකොට අම්මා ඇට වර්ග ඒවා මේවා හදලා දෙනවනේ. ඉතින් කොළඹ ආවට පස්සේ ඒ දේවල් කන්න වෙන්නේ හරි අඩුවෙන්. ඉතින් මම පුරුද්දක් කරගෙන තියෙනවා සෙනසුරාදා ලයිව් එකට එන්න කලින් මොන හරි ඇට ಜಾති ගුණ දෙයක් කාලා බීලා එන්න. හදිසියෙන් හරි හැම දෙයක් හැදෙන නිසා. ඉතින් අද මම ගත්තේ කිරිබත් එකක්. ඒක මාරම රස විදියට දාලා දුන්නා. අපි බලමු කොහොමද කියලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක. මේ තියෙන්නේ මගේ කිරිබත් එක. කිරිබත් ලුණු මිරිස් සහ මොනවාද චිකන් ග්‍රේවි ඒගොල්ලෝ මගේ කිරිබත් එක පෙන්නන්න යන්නේ. ඒත් එක්ක මගේ ප්‍රොඩියුසර් ඇවිල්ලා මාත් එක්ක කතා කරලා අහනවා අද ගෙදරින් එළියට දැම්මද කියලා. මොකද එයාට හිතා ගන්න බෑ මම අද කලින් ආවට පස්සේ කාටවත් විශ්වාස කරන්න බෑ. ඇත්තටම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නිසා මම පොඩ්ඩක් කලින් එනවා. එයාලා දකින්නේ නැහැ මම කාර් පාක් එකේ වාහනේ නවත්තලා කාලා තමයි ඇතුළට යන්නේ. හැබැයි මම හිතන්නේ එයාද උදෙන් ඇවිත් හරි මාව දැකලා කතා කරලා කියනවා මේ අද ගෙදරින් ඔයා එළියට දැම්මද මෙච්චර උදෙන් ඔයා හැවිල්ලා තියනවද කියලා. මම ඉතින් එයාට කිව්වා පේනවනේ කැපවීම කියලා. right. හරි පරිස්සමින් අරින්න ඕන මේක මගේ ඇඳුම අද white නිසා. come on Sachi. Oh, yes. Yay. Looks yummy. බලමු try කරලා කොහොමද කියලා. මේ ලොකු කෑලි දෙකක් තිබ්බට මට මේ දෙකම කන්න බෑ. එකයි කන්න පුළුවන්. මාර රහයි. කට්ට සම්බල් එක දාලා බලමු. රහයි පොඩ්ඩක් සරයි හැබැයි නියමයි. කවුරු හරි තලවතුගොඩ ස්පා සුපර් මාකට් එක ළඟ පාතනන් ඉන්නේ
අනිවාර්යයෙන්ම මේ කිරිබත් එක try කරලා බලන්න මේක මාරයි. මේ ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. කිරිබත් එක කෑවා ඒක මාරම රහයි. හැබැයි එක කෑල්ලේ කන්න පුළුවන් වුණේ එකක් කනකොටම මගේ බඩ පිරීලා. තව එකක් ගත්තා මේ මට මේක ආසෙ හිතලා තමයි ගත්තේ. රුපියල් 155යි. මට දැක්කට පස්සේ මේක ආසෙ හිතුණා මම ආසයි. ෆෝන් එක හොත් තියන තැනක් නැහැ. බටේ. මම ආසයි සමෝසා කන්න. ඉතින් උදේ පාන්දර නම් හොඳ නෑ මේක. ඉතින් දැක්කට පස්සේ මට ආස හිතුණා මේක. ඒකත් මාරයි. ඇත්තම කියන්න මම ඩයට් එකක හිටියේ. හැබැයි මම ගෙදර ගිහින් සති දෙකක් විතර හිටියා. ඒ හිටපු සති දෙකට අම්මගේ කෑම කෑවා මාර ගොඩක්. ඉතින් අම්මගේ කෑම කාලා එකපාරටම ආවට පස්සේ අර ඒක නවත්තගෙන පොඩක් අමාරුයි. හැබැයි ඉතින් ආයෙම දවස් දෙක තුනක් යනකොට ආයෙමත් මගේ normal daily routine එකට change වෙන්න ඕන. එතකොට sugar, එතකොට මේ තෙල් තියෙන ඒවා, පිටි තියෙන ඒවා මම කනවා මාරම අඩුයි. ඒතරම ඔයාලටත් ඒක අඩු කරන්න පුළුවන් නම් ඔයාලට මාර ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි ඔයාලගේ body එකේ. right. කාලා බිලි ඉවරයි. දැන් මට time එක හරි ඇතුළට යන්න. ඊට කලින් මගේ perfume එක body lotion ඊට පස්සේ මගේ gloss එක ඇත්තටම මේ අද සචිනි දැම්මේ pinkish වගේ lipstick එකක් මේ gloss එක match වෙයිද දන්නේ නැහැ මම කෑව නිසා මගේ චුට්ටක් gloss එක ගියා මම හිතන්නේ ගොඩාක් දාන්නේ නැහැ යන්තම් පොඩ්ඩක් ටක් කරගත්තා shiny ඉන්න ඕන නිසා right we are ready for the program let's go hello සෙට් එකට ආවට පස්සේ මේ විදියට මගේ ඉයර්පීස් එක මයික් එක ඔක්කොම දාලා මම මේ රෙඩි වෙන්නේ ලයිව් එකට. ඉතින් මේක මම හරි ආසාවෙන් කරන ලයිව් එකක්. මොකද සතියට එක දවසයි, එක පැයයි, එක ලයිව්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපේ සෙටප් එක මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. අනිත් එක මේ තිරේ පිටිපස්සේ ගොඩාක් අය ඉන්නවා. උදව් කරන්න, වැඩ කරන්න, මේ වැඩේ ලස්සනට වෙන්න. මෙන්න මේකට නම් හරි ආසයි. ITN එකට thankful වෙනවා. මේ ලස්සන වැඩේ මට බාර දුන්නට මාව විශ්වාස කරලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ITN crew එක මාරම supportive and හරියම හොඳ friendly staff එකක් ඉන්නේ, හොඳ crew එකක් ඉන්නේ. ඉතින් මට මේ වැඩේ හැමදාම හරි fun එකේ සතුටින් කරන්න පුළුවන්. මෙන්න මේ දෙන්න තමයි අද මගේ ගෙස්ලා. චූටි මල්ලි, පොඩි මල්ලි, අපි හැමෝම ආදරය කරන සුනෙත් අයියා, ගාමින්ද අයියා. ඉතින් මමත් චූටි කාලේ හරි ෆෑන් කෙනෙක්. අද ඉතින් යාළුවත් එක්ක එකට එකතු වෙලා ලස්සන කතා බහ කියන්න පුළුවන්. hi ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. ඊට පස්සේ මම මේ කෙලින්ම යන්නේ මගේ ෂූට් එකේ ලොකේෂන් එකට. එතන ඉඳන් විනාඩි 15ක් වගේ තමයි මට පෙන්නන්නේ ෂූට් එකේ ලොකේෂන් එකට. මොකද ෂූට් එක මම මොකද කරන්න යන්නේ කියලා එල්ල පෙන්නන්න. ලොකේෂන් එකට ආවා. ලොකේෂන් එක තියෙන්නේ මගේ ස්ටුඩියෝ එකේ ඉඳන් පොඩි දුරින්. ඉතින් මට ඉක්මනට එන්න පුළුවන් වුණා. මේ වෙද්දි මට බඩගිනිත් නැහැ. උදේම බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්ත නිසා. ෂූට් එකට කට්ටිය ඇවිල්ලා හැමදේම රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. අද කරන්න යන්නේ ටිකක් වෙනස් ෂූට් එකක්. ඔක්කොම රෙඩි වෙලා ඉවර වුණාට පස්සේ මම ආවේ මොන ෂූට් එකටද කියලා
ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනත් මේ වැඩේ පිටිපස්සේ ලොකු සෙට් එකක් ඉන්නවා මේ වැඩේ කරන්න. ඉතින් දැන් ඔයාලා දන්නවා මොකද ෂූට් එක කියලා. මේක ජුවලරි ෂූට් එකක්. ජුවලරි ෂොප් එක මම මේ වැඩේ එළියට එනකන් නම දාන්නේ නැතිව ඉන්නම්. මම හරි ආසාවෙන් කරා මේක හරි අලුත් වැඩක් මට. මම පළවෙනි වතාවට තමයි මේ විදිහට ජුවලරි ෂූට් එකක් කරේ. ඉතින් මට මේක හරි වෙනස් අලුත් අත්දැකීමක් වුණා. මේ විදිහට තමයි වැඩේ වුණේ. අනිත් එක මේක කියන්න ඕන මම මේ vlog එක ගොඩාක් දිග්ගට වීඩියෝ කරන්න කියලා හිතුවට මේ වැඩේට මට පැය 6ක් 8ක් වගේ ගියා. almost මගේ ෂූට් එක ඉවර වෙනකොට රෑ 7ට ළඟයි. ඉතින් ඒ නිසා මට ලොකුවට වීඩියෝ කරන්න උනේ නැහැ. මගේ ෆෝන් එකේ බැටරි සේව් කරගන්න එහෙම ඕන වුණු නිසා. ඉතින් පුංචි ක්ලිප්ස් ටිකක් ඔයාලට බලන්න මම මේ විදිහට ඇඩ් කරා. ඉතින් හැමදාමත් වගේ හරි ආසාවෙන් ආදරෙන් vlogs බලන ඔයාලට thank you so much. ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් කමෙන්ට් කරන්න. මම කැමතියි තව ඉස්සරහට මේ වගේ වීඩියෝස් ඔයාලා වෙනුවෙන් කරන්න. bye bye.